welcome to back my YouTube channel. ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම සඳු. ඔන්න මං අද අරගෙන ආවේ 2026 වසරට අපි කොහොමද රෙඩි වුනේ කියලා. අපි ඉතින් මේ දවස්වල අපේ ගෙදර ගිය මාසේ අපේ ගෙදර ඉතින් ගම් වතුරෙන් යට වුණ නිසා පොඩ්ඩක් මිදුල එහෙම හැඩි වෙලා තමයි තින්නේ. ඉතින් අපි මේ දවස්වල අපේ ගෙදර මිදුල නැවත ඒවා තනකොළ සුද්ධ කරලා ඒ වගේ වැඩ ඒව තමයි කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක තමයි ඔයාලා දැක්කේ. ඔය හතරින් පතරින් පැනලා දුවන්නේ අපේ අක්කලගේ බබාලා ටික. අපි ඊට පස්සේ ඉතින් ඊළඟ දවසේ මමයි අම්මයි එකතු වෙලා මිදුල නෙලලා ඉවර වෙලා ඊළඟ දවසේ අපි ගේ හොදන්න පටන් ගත්තා. බඩු මුට්ටු එහා මෙහා කරේ නැහැ, එළියට දෑවේ නැහැ. එහෙම මේ තියලා මේ හොස් එකකින් නැතුව මේ හොස් එකකින් හේදුවත් ළමයි එක්ක බැරි නිසා නිකන් වතුර බාස්කට් ගෙනහැල්ලා තමයි ඉතින් හේදුවේ. ළමයි එක්ක හරි අමාරු වෙන්නේ මේ හොදන්න ඕන. ඒ හින්දා මගේ රෙදි නවන්න යන්නේ. මගේ අල්මාරිය නම් ඉතින් හැමදාම නවලම තමයි තින්නේ. බොහොම කලාතුරකින් තමයි ඒක හැඩි වෙන්නේ. මේක මේ පොඩ්ඩක් අපේ ගම් වතුරට මේ කලින් මේ සැරේ නෙවෙයි ඊට කලින් සැරේ පොඩ්ඩක් යට වෙලා අවුරුද්දේ යට වෙලා ඒක පෙරලිලා පොඩ්ඩක් ඩැමේජ් වෙලා තමයි තින්නේ. අලුතෙන් අල්මාරියක් ගත්තත් ඉතින් ඒක ගත්තේ අම්මට. මට ඉතින් ඒ මොකෝ අපේ ගෙදර හැම සැරේම අපි සෑම ගම් වතුරකට පස්සෙම අපිට අල්මාරියක් ගන්න ඕන වෙනවා. ඉතින් අපි යකඩ අල්මාරිය තමයි පාවිච්චි කරන්නේ. මොකද ලීයේ වරගෙන අපිට හැඩ මෙහාට උස්සන්න යන්න බෑ මේ කරදරයි ගම් වතුර දවස් වලට. ඉතින් මේක මේ තමයි ඉතින් මගේ අල්මාරිය. හැමදාම ඉතින් ඕක නවල තමයි තියෙන්නේ. කොච්චර කරත් එක හැඩි වෙන්නේ නැහැ. වෙන කට්ටිය අපේ නංගි අක්කලා එහෙම බැලුවොත් එයාලා බැලුවොත් ඇරෙන්න ඕක හැඩි වෙන්නේ නැහැ. ඉතින් මම මේ මගේ රෙදි නවන ගමන් තමයි ඉන්නේ. කොච්චර නැවුවත් නවල ඉවර කරන්න බෑ. ඒ තරමට තියෙනවා. හැම සැරේම නවන හැම පාරම ගොඩක් ඇඳුම් අයින් කරනවා. අයින් කරනවා කියන්නේ අඳින්න පුළුවන් අපේ තව නංගිලා ඉන්නවා. එයාලට දෙනවා. එහෙම නැති වුණාම ඔය අසරණ ළමයින්ට එහෙම දෙනවා. අඳින්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. මොකද මම එකපාරක් දෙපාරක් අඳපුවා තමයි තියෙන්නේ. සමහරක් ඒවා තියෙනවා. ඔන්ලයින් ඕඩර් එහෙම දාලා ආසාවට දැම්මට එකම දවසක්වත් ඇඳලා නැහැ. ටැක් පිටින්ම තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒවත් අපි ඔන්න ගිය සැරේ ඩොනේෂන් වලට දුන්නා. ඒ කොච්චර කරත් ওই අල්මාරිය ওই විදිහටම හැමදාම බිරලා තියෙනවා. දැන් එක මදි වෙලා තියෙන්නේ. තව එකක් ගන්න ඕන. ගතපු එකක් තියෙනවා. ඒක අර රෙදි අල්මාරියක් කියන්නේ වෝඩ්‍රොප් එකක්. එහෙන් එකක් තියෙන්නේ. ඒක පොඩ්ඩක් සිප් එක කැඩිලා මේ දවස්වල මහන්න දීලා තමයි තියෙන්නේ. ඒකත් අරන් ආවහම ඒකට ටිකක් දාන්න ඕනේ.
දවසේ අල්මාරියේ රිදෙනවන දවසේ අපේ ගෙදර ලෝක යුද්ධයක් වගේ තමයි. මොකද පොඩි පොඩි අය 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගේම හිසේ දෝංකාර සෙල්ලම් ඔක්කොම මැද තමයි මේක කරේ. අපේ නංගි තමයි මට වීඩියෝ එකට හෙල්ප් කරේ. එයා තමයි කැමැත්තෙන්ම වීඩියෝ එක කරන්න බාරගත්තේ. ඉතින් ලෝක යුද්ධයක් මැද තමයි යෝගාස් කරේ. අර හැම මෙහෙම සද්ද බද්ද හරි ගොඩාක් තියුණා. කොහොම හරි ඔක්කොම බඩු ටික තීමන තැන් වලින්ම පෙළගස්සලා ලස්සනට අස් කරගත්තා. මගේ කාමරේ ඇඳ බෙඩ් එක තියෙන පැත්ත කිසිම විදියකට වෙනස් කරන්න බෑ. ඒක ට්‍රිබල් එකක් තියෙන්නේ. ඒ පැත්තටම තමයි තියන්න පුළුවන්. මොකද අපේ ගෙදර අපේ කාමර ගොඩාක් ලොකු නෑ. සාමාන්‍ය සාලේ ලොකු නිසා කාමර සාමාන්‍යයෙන් ටිකක් පුංචි. ඉතින් අල්මාරියයි මට තියෙන්නේ දොර 3 අල්මාරියක්නේ. ඒකයි ට්‍රිබල් බෙඩ් එකක් තියෙන්නේ. ඒක දැවට පස්සේ මම කාමරේ ඉඩ හැරෙනවා. ඒව කිසිම දෙයක් තියෙන පැත්තකට ඇරෙන්න වෙන පැති වලට දාන්න බෑ. ඔන්න ඉතින් අපි රෙදිනවනව ඉන්නකොට අපේ පොඩි අක්කගේ ලොකු බබා ඇවිල්ලා අපිට සේවරි නට් අර බිස්කට් එකක් දීලා ගියා. එයාට හම්බ වෙච්ච එක අපිට කන්න කියලා.
ඉතින් තියෙන්නේ මම රූම් එක හස් කරන්න කලින් මගේ බෙඩ් එක තිබිච්ච විදිය, රූම් එක තියෙන විදිය. ඒ විදියම තමයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි කරේ. You say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want us to be real with love, love that lasts. In the past I messed up, gave too much. මේ ඔයාලා දකින්නේ මගේ රූම් එකේ ෆයිනල් ලුක් එක. ගොඩාක් ලොකුවට වෙනස්කම් කරේ නැහැ. සුළුවට තමයි කරේ. මොකද අපි පොඩ්ඩක් අපේ ගෙදර වෙනස් කරන්න ඉන්නවා මේ එන මාසේ. ඒ හින්දා මේ මොකුත් වැඩි වෙනස්කම් කරේ නැහැ. අවුරුද්දට රෙඩි වෙන්න ඕනේ හින්දා අලුතෙන් බෙඩ් ෂීට්ස් දාලා
පොඩි වෙනස්කම් ටිකක් තමයි කරලා තියෙන්නේ. වෙනද නම් හැම අලුත් අවුරුද්දකටම ගෙවල් එහෙම ප්ලේන් කරලා තමයි ගන්න අපි. ඒ වුණාට මේ සැරේ අපි ප්ලේන් කරේ නැහැ. මොකද අපි ඉස්සරහට පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඉන්නවා. ඒක හින්දා ඒ ඔක්කොම කරලා අවසානෙටම ප්ලේන් කරනවා හිතාගෙන හිටපු නිසා වැඩි මුකුත් බිත්තිවල වෝල් එකේ මුකුත් එල්ලන්න කර ගියේ නැහැ. මොකද මම එක දේවල් එල්ලලා මේ කොහොමත් වෝල් එක විනාශ වෙලා තින්නේ. අපේ ගෙදර බිත්තිවල මේ ඇන ගහන්නත් බෑ. අර ගම් ඇලුවහම පතුරු ගැලවෙනවා. ඇන ගහන්න බෑ. ඉතින් හරි අමාරුවෙන් පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්න ඕන. මම එක විකාර කළා මේවා විනාශ වෙලා. ඒ හින්දා මේ සැරේ මුකුත් වැඩි දේවල් කරන්න ගියේ නැහැ. අලවල තිබිච්ච ඒවත් ගලවලා දාලා හරිම සිම්පල් විදියට තමයි ඩිසයින් කරේ. අපි ගියා ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න shopping ගියා. ඉතින් අපිට එතකොට කැලෙන්ඩර් එකක් නම් හම්බුණා 2026 වසරට. ඔයාලටත් 2026 වසරට කැලෙන්ඩර් හම්බුණාද? කොහොම වීඩියෝ එකක් ගත්තත් පුංචි වීඩියෝ ක්ලිප් ගන්නකොට අපේ ගෙදර ඉන්න පොඩි බබාලා ටික එනවමයි. මේ ඉන්නේ එයාලා. දැන් ওই කෑ ගහන්න හෙන්නෙත් එයාලා තමයි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. එන වසරේ 2026 වසරේදී අපි ආයි හමු වෙමු.